එක නිකම් තට්ටු ID 50 ID 90 ID 100 කියලා මම කියන මොනවද ඒවල තේරුම් කියලා මට හම්බුණා කිලෝ 85 85 kg ඒකද ඉමිග්‍රේෂන් ක්ලියර් කරන්න ලගේජ් බලන්න ඒ කිසි දෙයක් නැහැ එතකොට කොහොමද ලගේජ් මගේ ප්‍රශ්න තියෙනවනේ අපේ රටකට ගියාට පස්සේ ඉතින් මෙහෙදි වෙන වාසිය තමයි ඔය එයා ටිකට් පැත්තේ මම ආදාරට ලැබෙනවා ඊපස්සේ බස් ෆ්‍රී මගේ කියලා hello ළමයි welcome back to my YouTube channel මම හිතනවා ඔයාලා ඔක්කොම අල්ලා හොඳින් ඇති කියලා ඉතින් මම අද පොඩ්ඩක් අසනීපෙන් ඉන්නේ කොහොමනත් මම ෆ්‍රී එකක් කමෙන්ට්ස් නැහැ මම හිතුවා වීඩියෝ එකක් කරන්න ඕනි කියලා නැත්නම් one time එකක් නැහැ කරන්න. හරි අද වැඩි කතා නැතුව අපි හරි ඔයාලා thumbnail එක දකින්න ඇතිනේ. thumbnail එකේ විදිහට අද මම කතා කරන්න යන්නේ ඔයාලා select වුණාට පස්සේ ground staff කෙනෙක් විදිහට cabin crew කෙනෙක් විදිහට නෙමෙයි ground staff කෙනෙක් විදිහට select වුණාම ඔයාලා ලංකාවේ යද්දී ගිහලා ඉද්දී ගියාට පස්සේ ලැබෙන facilities මොනවද කියලා in general. ඉතින් අපි යමු එකෙන් එක බලන්න මොනවද ඔයාලට ලැබෙන facilities කියලා. Okay, let's go. හරි මුලින්ම ඔයා මුලින්ම කරනවා යන්න එපා ලංකාවෙන් ඔයා කටාර් වලට යන්න ඕනේ. එතකොට ලංකාවේ දැන් කටාර් වලට යද්දි මේන්ලි ලැබෙන වාසියක් තමයි කියන්නේ අපි personal travel කරනවානේ. travel කරද්දී අපිට baggage allowance හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් 30 kg එහෙම නැත්නම් student කෙනෙක් විදිහට යනවා 40 kg හම්බ වෙනවා. 30 or 40 නේ. හැබැයි ඔයා හිතන විදිහට කටායාවේ ස්ටාෆ් කෙනෙක්ට කිලෝ කීයක් අරගෙන යන්න පුළුවන්ද? මට හම්බුණා කිලෝ 85 85 kg baggage allowance එකක් මට හම්බුණා. ඉතින් 65 to 85 kg ඔයාලට ස්ටාෆ් කෙනෙක් විදිහට කටායාවෙස් එකෙන් ප්‍රොවයිඩ් කරනවා ඔයාලට බඩු අරගෙන එන්න පුළුවන් කියලා. ඉතින් ඔයා දැන් චෙක් අවුට් එකේ ඉන්න මේ කවුට් එකේ නෙමෙයි queue එකේ ඉන්නවා එයාපෝට් එකට ගිහපු ගම පාස්පෝර්ට් එක චෙක් මේවා කරන එකේ එතකොට එතන ඉද්දි queue එකේ සමහරකට එයාලා කන්ෆියුස් වෙනවා මොකද එයාලා එකපාරට දන්නේ නැහැ ස්ටාෆ්ද නැද්ද කියලා මේ එතකොට මෙතන වෙයිට් එක වැඩි ඉරියද කියලා සමහරකට අහන්න පුළුවන් මගෙන් ඇහුවා එතන මම කිව්වා නෑ මම ස්ටාෆ් මට 85 වෙනකම් පුළුවන් ද කියලා මගේ තිබ්බේ මන්ද 65 විතර මට 85 වෙනකම් පුළුවන් ඊට පස්සේ යාළුවා පොඩ්ඩක් චෙක් කරයි මොනවාද ඉතින් ඇත්තද කියන්නේ කියලා ඉතින් ඔයාලත් එහෙම කරන්න. ඒ කියන්නේ ඔයාලගේ එක හොඳ වාසියක්. හැබැයි මං කියනවා 85 විතර අරන් යන්න එපා. ගියාට පස්සේ හිතනවා එන අපරාධයක් මේ කරගත්තේ කියලා. මොකද එද්දි 85ක් දෙන්නේ නැහැ ඔයාට. එද්දි දෙන weight එක අඩු කරනවා. හරිද? ඉතින් කිලෝ 85ක් දේවල් අරන් යන්න එපා. ගියාට පස්සේ ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් අවශ්‍ය ටික විතරක් අරන් යන්න. ඕකේ. එහෙනම් ඒක තමයි පළවෙනි වාසිය. ඊට පස්සේ අපි යන්න දෙවෙනි වාසියට. දෙවනි වාසිය තමයි ඔයා සාමාන්‍යයෙන් දැන් අපි රටකට අපි ලෑන්ඩ් කරනවානේ. අපි දැන් යන රටට අපි ලෑන්ඩ් කරාට පස්සේ අපි යන්න ඕනේ ඉමිග්‍රේෂන් ක්ලියරන්ස් කරගන්න. ඊට පස්සේ අපි යන්න ඕනේ බැගේජ් ක්ලියරන්ස් එකට. හැබැයි ඔයා කටායාවේ ස්ටාෆ් කෙනෙක් නම් ඔයාට කිසි දෙයක් කරන්න නැහැ. ඔයාට තියෙන්නේ හෙට ලෑන්ඩ් කරාට පස්සේ ඔයාලා මේල් එකක් එවලා තියෙනවා ඔයාලා පළවෙනියට මෙන්න ඕනේ අල්මහ සර්විස් කියන එකට කියලා. ඉතින් ඔයාට තියෙන්නේ කාගෙන් හරි අහගෙන අල්මහ සර්විස් එක කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන යන්න විතරයි. ඒ ගියාට පස්සේ ඔයාට ගර්ල් කෙනෙක් හරි බොයි කෙනෙක් හරි ප්‍රොවයිඩ් කරනවා. මට නම් ගර්ල් කෙනෙක් ප්‍රොවයිඩ් කරේ. ගර්ල් ඇවිල්ලා ඔයාව වෝම්ලි වෙල්කම් කරලා ඔයාට ඇවිල්ලා වාඩි වෙලා ඉන්න කියනවා. උන්නම් ස්නැක් එකක් තියෙනවා රෙඩි කරලා ඔයාට උන්නම් ගන්න පුළුවන් කියලා කියනවා. ඒක මම හිතන්නේ වෙලාව අනුව ඩිපෙන්ඩ් වෙනවා ඔයා ලෑන්ඩ් කරන. කොහොම හරි මම ගියේ උදේ. කියන්නේ මම රෑ ගියේ උදේ තමයි ලෑන්ඩ් කරේ හෙට. ඉතින් එහෙම කිව්වා. ඉතින් ඔයාට ඊට පස්සේ ඔයාට තියෙන්නේ ජස්ට් පාස්පෝර්ට් එක එයාලට හෑන්ඩ් ඕවර් කරන්න තියෙනවා.
ඔයාගේ ෆිංගර් මාක්ස් දෙන්න තියෙනවා එච්චරමයි කරන්න දෙන්නේ ඉමිග්‍රේෂන් ක්ලියර් කරන්න ලගේජ් බලන්න ඒ කිසි දෙයක් නැහැ එතකොට කෝ ඔයාගේ ලැගේජස් ටික ඒ අල්මහා සර්විස් එකෙන්ම පෝට කෙනෙක් through ඔයාට ඒ ටික එයාලා අරගෙන ට්‍රොලි එකක දාගෙන ඔයා යනකොට ඔයත් එක්කම අරගෙන කොහමද ඊට පස්සේ දැන් අල්මහා සර්විස් එක ප්‍රොවයිඩ් කරන ගර්ල් ඔයාට හැමදේම කියලා දීලා ඔයාට ඕන ප්‍රශ්න අහන්න පුළුවන් එයාගේ අහලා ඔයාව එක්කන් යනවා ඔයාගේ ට්‍රාන්ස්පෝර්ට් එකට ඒකට යද්දී අර පෝටර් ඔයාගේ ලගේජ් දෙක ට්‍රොලි එකක දාගෙන ලගේජ් දෙක නෙමෙයි ඔයා අරන් එන ඔක්කොම ටික ට්‍රොලි එකක දාගෙන ඔයත් එක්කම අරගෙන එනවා. ඒ කියන්නේ ඔයාට කිසි දෙයක් කරන්න නැහැ. ලගේජ් උස්සන්න බරට බරේ අපි දැන් කොහේ හරි ගියාම එහෙමනේ බරට බරේ උස්සන්න තියෙනවා ට්‍රොලි එකකට දාගන්න තියෙනවා ඊට පස්සේ අරගෙන යන්න තියෙනවා ගියාට පස්සේ ටැක්සි හොයන්න ඕනේ යන ලොකේෂන් එක හරියට දන්නේ නැහැ ෂුවර් නෑ අපිට මේක දිගේ බල බල යන්න ඕනේ කිසි දෙයක් නැහැ අර අල්මහා සර්විස් එකේ ගර්ල් නම්බර් ප්ලේට් එකත් එක්කම දීලාට සමරකට චිට් එකක් දෙයි එයාම ගිහිල්ලා ඒ අදාළ වෑන් එක හෝ මොකක් හරි ඒ දෙයට ඩ්‍රොප් කරලා එයා හරියට ඒ ටික ක්ලියර් කරනවා ඔයාට තියෙන්නේ වාහනේ නැගලා ගිහිල්ලා එයාව ඩ්‍රොප් කරයවව ඒ අදාළ ඇකොමොඩේෂන් එකට යන්න විතරයි හරිද එච්චරකට ඔයාගේ වැඩ ටික ස්මූත් කරලා තියෙන්නේ කටායවේ ස්ටාෆ් කෙනෙක් නම් ඒකත් මම හිතන ලොකු ආසියක් ගයි කියලා මොකද ගොඩක් කටි අපිට රටකට ගියාම අපිට හිතරනේ අනේ මං අතරමං වෙලා වගේ අනේ මට අයියෝ කියලා හිතනවනේ අම්මා තාත්තා නැහැ ළඟ ඒ වගේ එකක් එයාට දැනෙන්න දෙන්නේ නැහැ මොකද ඒ process එක හරිය ස්මූත්ලි කරනවා හරිද ඒක තමයි දෙවෙනි වාසිය හරි අපි යන් තුන්වෙනි වාසියට එතකොට තුන තමයි හරි අපි මෙහෙම කියමුකෝ ඔයා ගියාට පස්සේ දැන් ඔයාගේ accommodation එකේදී ඔයාට මොනවාද ලැබෙන facilities මම හිතනවා මේකේ accommodation එකට මේක වෙනස් වෙයිද දන්නේ නැහැ. මොකද මම හිටියේ එස්දාන් කියන එකේ තව තියෙන accommodation කිහිපයක්ම එස්දාන් කියන එක අලුතෙන් හදපු එකක්. ඒක facilities ගොඩක් තියෙනවා. ඒකට actually මොනවද තියෙන facilities? ඒකේ අපිට තියෙනවා pool access තියෙනවා, gym access තියෙනවා. ඊට අමතරව supermarket එකක් අපේ accommodation එක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ හදිසියකට එළියට යන්න බැරි වුණත් අපිට ඔක්කොම තියෙනවා. හැම જાතියෙම මේ supermarket එකේ තියෙනවා. ඒ වගේම laundry එකක් තියෙනවා තව මොකක් හරි ෂොප් එකක් තියෙනවා නේ මම මොනවද තියෙන්නේ කියලා කියන. එතකොට ඒකෙන් මොනවද ලැබෙන වාසි laundry එකෙන් grade 1 අයට නම් යුනිෆෝම් එකක් මේ මොනවද dry clean කරන්න දෙයක් නැහැ. එයාලට ඒක දෙන්නේ නැහැ. නමුත් grade 2 එකෙන් ඉහළ sales department එකේ වගේ නම් ඔයාගේ යුනිෆෝම් එක ඔයාලට එයාලට දීලා dry clean කරගන්න පුළුවන්. ඒක free. ඊට අමතරව ඔයාලට දෙයක් තියෙනවා නම් තමන්ගේ පර්සනල් දෙයක් කරගන්න කටාවේ ස්ටාෆ් කියලා ඔයාලට ඕෆ් එකක් යනවා. ඒ ඕෆ් එක ඒක දීලා හරි අදාළ ගාන දෙනවා. ඔයාලට ඔයාගේ දෙක ඩුවෝ එක උනත් ඒක ඩ්‍රයි ක්ලීන් කරගන්න ඕන. ඔයාලට ඒ අදාළ ඩිස්කවුන්ට් එක වැටෙනවා කටාවේ ස්ටාෆ් නම් ඒකත් එක්ක ඔයාලට ඒ තමන්ගේ දේ අදාළ දේ කරගන්න පුළුවන්. සුපර් මාකට් එකෙත් එහෙමයි ඔයාලට හැම දෙයක්ම තියෙනවා. ඒක නම් කිසිම ඕෆ් එකක් නැහැ. ඕෆ් එකක් නැහැ. ඊට අමතරව මේ ඔයාලට ස්නැක්ස් ගන්න මොනවාද? ටී ටෝක් කියලා එකක් තියෙනවා මේ ඒකේ හැමදේම කෑම ෆුඩ් අයිටම්ස් ඔක්කොම දෙකක් කියන්නේ ඔය එක හැම එකම නූඩල්ස් දාරකද මේකද රැප්ද ඒ ඔක්කොම ඒකේ තියෙනවා ඒකේ කටාවේ ඒ accommodation එක ඇතුළෙමයි ඒ ඔක්කොම facilities ඔයාලට include ලා දෙනවා කියන්නේ ගෑස් එක ඉවර වුණොත් එහෙම එයාලට කිව්වම එයාලා ඒවත් ගෙනත් දෙනවා ඔයාලගේ accommodation එකට ඒ වගේම තමයි මොන හරි අපි ඕඩර් කරන දෙයක් වුණත් ඒ අංකල්ට කිව්වම එයා මේ ඔයාගේ ගෙදරටම එයා ගෙනල්ලා ඩිලිවර් කරනවා. ඒ ඔක්කොම ඔයාලට ලැබෙනවා ඔයා කටාවේ ස්ටාෆ් කෙනෙක් නම්. හරිද? ඊට අමතරව වාසියට ගත්ත ට්‍රාන්ස්පෝර්ට් අපි පැත්තට යන්කෝ. ට්‍රාන්ස්පෝර්ට් එකේ අපි දැන් රටකට ගියාම අපි දන්න දෙයක් තමයි කියන්නේ හරියට මෙට්‍රෝ එකේ යන්න දන්නේ නැහැ. ගියාට පස්සේ අපි එන්නේ කොහොමද කියලා අපිට මතක නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවනේ අපි රටකට ගියාට පස්සේ. ඉතින් මෙහෙදි වෙන වාසිය තමයි ඔයාලට කටාවැසියෙන් ප්‍රොවයිඩ් කරනවා ෂටල් බස් සර්විස් එක. හරිද? ෂටල් බස් සර්විස් එකේදී කොහොමද කියන්නේ? ටයිම් ටේබල් එකක් තියෙනවා ඔයාලට. ටයිම් ටේබල් එකේ හැම තැනකටම කියන්නේ ඔයා කියන තැනට ඩ්‍රොප් කරන්නේ නැහැ. දැන් ඔයා යන තැන අනුවට ප්ලෑන් කරගන්න පුළුවන් මං කොතනින්ද බහින්නේ ෂටල් බස් එකෙන් කියලා. ෂටල් බස් එකේ මේන්ලි යන්නේ ලුලු කියලා තියෙනවා අපේ සුපර් මාකට් එකක්. ඒකට මෙට්‍රෝ එකට එක්ස්චේන්ජ් කවුන්ටර්ස් තියෙනවානේ. ඒකට ආයේ
accommodation එකට. ඒ වගේ points වෙන් කරලා time table එකක් තියෙනවා. ඒකට අදාළව අපේ ගමන plan කරගන්න පුළුවන්. මේ වෙලාවේ shuttle bus එකේ මට ගිහලා metro එකෙන් බහලා ඊටු ගමන plan කරගන්න පුළුවන්. එද්දිත් එහෙමයි. කියනවා metro එකට ආව කියමුකෝ. එතනට ඔයාලා time table එක check කරන්න පුළුවන්. මේ වෙලාවේ මොන හරි metro එකක් මෙතන තියෙනවද? එහෙනම් මට ඒක යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. ආයේ සල්ලි යන්නේ නෑ. කියන ආයේ නැත ටැක්සි එකකට සල්ලි යනවා නැත බස් එකට හරි. බස් එකේ බස් ෆ්‍රී කියලා කතාරවල බස් ෆ්‍රී ළමයි. metro එකේ කාඩ් එක ඔයාලා ගන්නවා නම් ඔයාලට බස් එකට ෆ්‍රී යන්න පුළුවන්. ඒ වගේ නෙමෙයි ෂටල් බස් එක තියෙනවා නම් ඔයාලට එතනින්ම යන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ලුලු එකෙන් බඩු අරගෙන කියලා හිතන්නකො. එතකොට ලුලු එකේ බඩු උස්සගෙන ගේට් එක ගාවින් බැලලා උස්සගෙන එන්න ඕනේ නැහැ. ඒ ඩ්‍රයිව් අංකල් කවුරු හරි එයාට කිව්වම ඔයාව මේ විලායක ගාවින් බස්සන්න කියලා එයා එතනින් බස් එක නවත්තලා ඔයාට බඩු ටික මෙහෙම බිමට අරගන්න විතරයි තියෙන්නේ. එච්චරකට ෆැසිලිටිස් තියෙනවා. ඔයා කටායාවේ ස්ටාෆ් කෙනෙක් නෑ. ඒ කියන්නේ සල්ලි ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා. නැත්නම් ඉතින් ගොඩක් වියදමක් යනවානේ. ඉතින් ඕව තමයි ට්‍රාන්ස්පෝර්ට් අතින් ගත්තොත් මම අර කිව්වනේ accommodation එකේ එතන pool access එක ඒවා free, gym access ඒවා free, ඒවට කිසිම charge එකක් නැහැ. ඒ වගේම accommodation එක ඇතුලේ අපේ නම් ස්ථාන එක ඇතුලේ නම් ඔයාලට පාක් එකක් තියෙනවා. ඔයාලට නිකන් ඔලුවට ස්ට්‍රෙස් වගේ නම් පොඩ්ඩක් ගිහිල්ලා වාඩි වෙලා ඉඳලා ඔන්චිල් අප් හැදලා ඔය පොඩි දේවල් ටිකක් තියෙනවා ඒවා කරලා ඔයාලට එන්න පුළුවන්. හරිද? ඒ වගේම දැන් අපි යමුකෝ ගේ පැත්තට යනවා වගේ ඉන්න accommodation එකේ ඒකේ ಜಾති දෙකක් තියෙනවා. විලා කියලා එකක් තියෙනවා, ෆ්ලැට් කියලා එකක් තියෙනවා. ඒක ඉතින් තමන්ට චූස් කරන්න බෑ. තමන්ට ලැබෙන එක අනුව බාර ගන්න වෙනවා. පස්සේ ඉන්ක්වයරි එකක් දාලා වෙනස් කරගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඉතින් අමාරු වැඩක්. දන්නවනේ. ඉතින් විලා එකක් හම්බ වෙනවා නම් ඒක තට්ටු 3 ගයක් විතර කියලා ගන්නකො. රූම් තියෙනවා 8ක්. සෝරි කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සු 8 දෙනෙක්ට ඉන්න පුළුවන්. රූම්ස් තියෙනවා 4ක්. මම දන්නේ හැම එකකම එහෙමද කියලා. ගොඩක් වෙලාවට එහෙමයි. ඒකට වොෂ්රූම්ස් තියෙනවා විතර. කොහමද මම හිටපු රූම් එකේ ඇතුළෙම අපිට තිබ්බා ඇටච් බාත්රූම් එකක්. අනිත් දෙකට අනිත් රූම්ස් 3ක් තියෙනවානේ. ඒකෙත් උඩම එකේ එක්කෙනාට ඇති වෙනම එක. ඒ කියන්නේ third floor එකේ ඉන්න එක්කෙනාට ඇති second floor එකේ ඉන්න තිබ්බ කාමර 3ක්. එතකොට අපේ එකට විතරයි attached bathroom එක තිබ්බේ. අනිත් එකට පල්ලෙහාම ඒ කියන්නේ අපි dining area එකේ එක washroom එකක් තියෙනවා. උඩ අපේ floor එකේ තව washroom එකක් තියෙනවා. ඒක sharing විදිහට යන්නේ. ඒ කියන්නේ එක room එකකට එක ගාන ගන්න පුළුවන්. එතකොට එක ගානේ අරගෙන යාලට ඒක use කරන්න පුළුවන්. ඒ වගේම යාලට washing machine එක හම්බ වෙනවා. ඒකෙම dryer වෙලා යනවා. ඒ වගේම රෙදි දාන්නත් වෙනම area එකක් තියෙනවා. kitchen එක තියෙනවා. ඒක AC කරලා ඒ අදාළ facilities ඔක්කොම තියෙනවා. refrigerators fridge තිබ්බා අපිට 3ක්. එක ගෙදරකට fridge 3ක් තිබ්බා. ඒ වගේමයි AC කරලා ඒ අදාළ පහසුකම් ටික ඔක්කොම ඔයාලට දෙන dining area එකක් තියෙනවා. sofa තියෙනවා. මම ඒක බලන්න ඔයාලට එක share කරගන්න වීඩියෝ එකක්. TV එකක් තියෙනවා. ඒ අදාළ ඒ විදිහටම අර ගයක් විදිහටම අපිට ඒක හදලා දීලා තියෙනවා. හරි. accommodation එක පැත්තෙන් transport පැත්තෙන් ওই ටික තමයි මට share කරගන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යමු ඔයා employee කෙනෙක් විදිහට ඉද්දී ඔයාලට මොනවද ලැබෙන්නේ කටායාවිසික පැත්තෙන් කියලා. ඒ කියන්නේ එයා ටිකට්ස් පැත්තෙන් මොනවද ඔයාලට ලැබෙන්නේ. ඉතින් මේක මට කලින් දැනගන්න හම්බුනේ නැහැ. ගියාට පස්සේ අපේ ඉන්ඩක්ෂන් එකේදී තමයි අපේ ට්‍රේනින් එක වෙලාවදී තමයි මට මේක දැනගන්න හම්බුනේ. කොහොම හරි ඔයාලට තියෙනවා ෆැසිලිටි එකක් ID 50, ID 90, ID 100 කියලා. මම කියන්න මොනවද ඒවල තේරුම් කියලා. ID 50 කියලා කියන්නේ ඔයා ස්ටාෆ් කෙනෙක් විදිහට කටාර් වලට ආවට පස්සේ
ඔයාලට තියෙනවා ඔයාලට කොහෙද ට්‍රැවල් කරන්න ඕනි කියලා හිතන්නකො. ඔයා ලංකාවට එන්න ඕනේ වැකේෂන් එකකට. එහෙම නැත්නම් ඔයාලට වෙන රටකට යන්න ඕනි කියලා. ඔයාලට පුළුවන් අපේ ඇප් එකක් තියෙනවා. ඒ ඇප් එක through tickets book කරන්න. ඒ කියන්නේ අදාළ දවස ගහලා ගාන බලලා ID 50 කියන එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ID 90 එක සිලෙක්ට් කරන්න පුළුවන්. ID 50 කියලා කියන්නේ 50% off. ඔයාගේ ටිකට් එකෙන් 50% off වෙනවා. ID 90 කියලා කියන්නේ ඔයාගේ ටිකට් එකෙන් 90% off වෙනවා. එතකොට මං කියන්න ඉතින් එහෙනම් හැමෝම හිතන්න බලන්නේ හරියනම් මං ID 90 ම යනවා හැම වෙලෙම නෑ. ඒ දෙකේ වෙනසක් තියෙනවා. ටිකට්ස් ගත්තොත් අපේ තියෙනවා ටිකට්ස් මේන්ලි ಜಾති දෙකක්. මොනවාද ಜಾති දෙක? confirm ticket කියලා තියෙනවා. අනිත් එක standard tickets. හරිද? confirm කියලා කියන්නේ බය වෙන්න දෙයක් නෑ. ඔයා ගියා queue එකේදී ඔයා passport එක දුන්නම ඔයාගේ seat එක boarding pass එක ගද්දි ඔයාගේ ticket එක confirm. හැබැයි standard tickets ගත්තී ඒක confirm නෑ. ඒ කියන්නේ ඔයාගේ flight එක බෝඩිං වෙලා ඒ ඔක්කොම ලෝඩ් කරනකම් ඉන්න ඕනේ මොන හරි සීට් එකක් ඉතුරුද කියලා බලන්න. එහෙම ඉතුරු වුණොත් විතරයි ඔයාට බෝඩින් පාස් එක හම්බ වෙන්නේ. ඔයාගේ සීට් එක මෙන්න මේක තමයි කියලා. හදිසියවත් හිතනකො ඔෆ්ලෝඩ් කියලා. ඒ කියන්නේ කට්ටිය වැඩි. දැන් ඒ කියන්නේ ෆුල් ෆ්ලයිට් එක ෆුල් නම් ඔයා ID 90 එකක් නම් අරන් තියෙන්නේ. ඔයාට ආයෙ ගෙදර ගිහිල්ලා ඊළඟ දවසේ එන්න වෙනවා. ඒ කියන්නේ ඊළඟ දවසේ කියන්නේ ආයෙ ෆ්ලයිට් එක තියෙන වෙලාවට එන්න වෙනවා. ආයෙ බලන්න මේක ඉඩක් තියෙනවද කියලා. එතකොට ඒ දෙක ගත්තොත් ID 50 and ID 90 ප්‍රයොරිටි එක දෙන්න ඔයාලා හිතන විදිහට කාටද මුලින්. දැන් ඔන්න දෙන්නෙක් ඉන්නවා ID 50 එක්කෙනෙකුත් ඉන්නවා ID 90 එක්කෙනෙකුත් ඉන්නවා කටාවේ ස්ටාෆ්. ඔයා හිතන්නේ කාටද මුලින්ම ප්‍රයොරිටි එක දෙන්නේ? ප්‍රයොරිටි එක දෙන්නේ වැඩියෙන් ගෙවලා තියෙන එක්කෙනාට. දැන් ID 90 එක්කෙනාද ID 50 එක්කෙනාද වැඩියෙන් ගෙවලා තියෙන්නේ? වැඩියෙන් ගෙවලා තියෙන ID 50 එක්කෙනා. ඒ කියන්නේ 50% off එක්කෙනා වැඩියෙන් ටිකට් එකට ගෙවලා තියෙනවා. ID 90 එක්කෙනා අඩුවෙන් තමයි ටිකට් එකට ගෙවලා තියෙන්නේ. එතකොට ID 50 එක්කෙනාට chance එක දීලා ID 50ත් confirm ticket නෙමෙයි. ID 50 කියන්නේ standard tickets. එතකොට ID 50 එක්කෙනාට chance එක දීලා තමයි ID 90 එක්කෙනාට chance එක දෙන්නේ. ඒ කියන්නේ දෙකම standard tickets යන්නේ කටාවේ staff එකට. ඒ අනිත් වඩා ඔයාලට වාසියක් තියෙනවා. නමුත් ඒක බඩ රිස්කි. සමහර කලාවට ගිහිල්ලා ඒ කියන්නේ ID 90 දාගෙන ගිහිල්ලා රටකට එද්දි දැන් එන්න විදිහක් නැහැ. අපි දැන් එන්නේ බෑ ඩියුටි එකට. එතකොට ඩබල් චාර්ජ් වෙලා ඒ කියන්නේ ඩබල් අපිට ගෙවන්න වෙලා ටිකට් දාගෙන එන්න වෙලාවලුත් තියෙනවා. ඒත් ඩියුටි එකට ආවේ නැත්තම් ප්‍රශ්නයක් වෙනවනේ. එහෙම වෙච්ච වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒක ලක් එක අනුව එක වෙලාවලුත් ඉතින් ඒක වෙනස්. එහෙම තමයි ID 90 එකයි ID 50 එකයි වෙන්නේ. එතකොට ඒකත් ඔයාලට වාසියක්. එතකොට සමහර විතර දැන් ස්ටාෆ් වුණාට පස්සේ මේ ෆැමිලි එකට ටිකට්ස් දාන්න පුළුවන් කියලා ඒක බොරුවක්. ෆැමිලි එකට ටිකට්ස් දෙන්න බෑ. ඔයාලට තමයි වාසිය තියෙන්නේ. තමන්ගේ ෆැමිලි එකට නැතුව ඔයාට ඕන රටකට ට්‍රැවල් කරන්න පුළුවන්. ඔයාගේ ලීව් තියෙනවා නේද? ඇනුවල් ලීව් තියෙනවා. ඔයාට මේ ට්‍රැවල් කරලා එන්න පුළුවන්. අපි දැන් යන්නේ ලීව් පැත්තට. ලීව් ගත්තොත් ඔයාට අන්සර්ටිෆයිඩ් ලීව්ස් දෙකක් තියෙනවා. මම දන්නේ නැහැ හැමෝටම මෙහෙමද යන්නේ කියලා. QDF එකේ අයට අන්සර්ටිෆයිඩ් ලීව්ස් දෙකක් තියෙනවා. ඇනුවල් ලීව් දවස් 28ක් 30ක් තියෙනවා. මට මතක නැහැ. ඒ කියන්නේ මාසයක් වලට තියෙනවා. ඒ තියෙන්නේ ඕක ගත්තේ කැබින් ක්‍රූලා නිසාද ගොඩක්. ඒ කියන්නේ යාලා ලෙඩ වෙන්න බලනවා. යාලා මහන්සි වෙනවනේ ගොඩක්. ඒ කියන්නේ නිදි මරනවා. එහෙම ප්‍රශ්න තියෙනවානේ. සාමාන්‍යයට වඩා නිදි මරන්න වෙනවා. යාලා ගැන වෙලාවක් කියලා දෙයක් නැණි කැබින් ඒ නිසාලු තීරණය කරේ මෙන්න මෙහෙම දවස් 28ක්ම අපි දෙනවා ලීව් කියලා. ඉතින් ඒක හැමෝටම ඇප්ලිකබල් වෙලා කුමාරි අපිටත් ඒක විල තියෙනවා. ඔයාලට දවස් 28ක් ලීව් හම්බ වෙනවා. ද ඇනුවල් හොඳේ. ඒක සුපර්වයිසර්ලාගේ වලට අවසර ඇතුව ඒ ආදාර විදිහට ට්‍රැවල් කරනවා නම් ප්ලෑන් කරගන්න පුළුවන්. ඕක තමයි ලීව් පැත්තෙන් ගත්තොත් ටිකට් අතව මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඔය ටික තමයි ඔයාලට මේන්ලි ලැබෙන වාසි. එතකොට ඔය අතරේ වෙන පොඩි පොඩි දේවලුත් තියෙනවා. ඒවත් ඉතින් දරා ගන්න පුළුවන් විදිහට හිතා ගන්න ඕනේ. නමුත්
අපි තනියෙන් ට්‍රවල් කරද්දී අපිට ඒකේ වෙනස තේරෙනවා. අනේ ස්ටාෆ් විදියට යද්දී අපිට මුකුත් කරන්න තිබ්බේ නෑනේ. දැන් තියෙනවනේ කියලා සමහරකට අර 100න් යද්දී එහෙම 100න් ගිහලා හරියන්නේ නෑ. මොකද කවුරුත් අපේට ලැගේජස් අරන් දෙන්න අපි ගිහලා ගන්න ඕනේ. අර 100න් ඒ වැඩ ටික අදාළ විදියට කරගන්න ඕනේ. ඒක නිසා මම තව අමතක වෙච්ච පොඩි දේවල් ටිකක් තියෙනවා. මම ටිකක් ෂෙයා කරගන්න හිතනවා. මේ ඔයාලගේ දැන් වෙන ජොබ් එකකට අපි රටකට ගියොත් මම හිතන්නේ කවුරුවත් මේ ඔයාව පික් කරලා ඩ්‍රොප් කරලා ආයෙ පික් කරලා ඩ්‍රොප් කරයි කියලා. නමුත් කටාවැස් එකේ ස්ටාෆ් කෙනෙක් නම් ඔයාලගේ වෙලාව ඒ කියන්නේ හිතන්නකො ඩියුටි එක ඔන් වෙන්න තියෙන්නේ 10ට කියලා උදේ 10ට කියලා. එතකොට ඔයාට 9ට ඒක ඉතින් වෙලාව ඩිපෙන්ඩ්. ඔයාලට ටයිම් ටේබල් එක එවනවා බස් එක තියෙන්නේ මෙන්න මේ වෙලාවට ඒ බස් එකේ ඔයා එන්න ඕනි කියලා. සාමාන්‍ය පැයකට කලින් බස් එක යනවා. ඒක මිස් වුණොත් නම් ඔයාලට වියදම් කරගෙන ටැක්සි එකක යන්න වෙනවා. මොකද වෙලාව මදිනේ. මාර බස් එකේ යන ගොඩක් වෙලාවට වෙලාව මදි. නමුත් සමහර ඇකොමඩේෂන්ස් තියෙනවා බොයිස්ලට ගත්තොත් මේක වෙනස්. බොයිස්ලට මේවා හම්බ වෙන්නේ නැහැ. ට්‍රාන්ස්පෝර්ට් එක බොයිස්ලට ඒ ගාන සල්ලි හම්බ වෙනවා. කෑෂ් එයාලා සැලරි එකට ඇඩ් වෙනවා. එතකොට බොයිස්ලා ගොඩක් වෙලාවට මෙට්‍රෝ ගාව accommodation තියලා ඉන්නවා. ඒතර යාලට හරිම easy සහ ගාණ අඩුයි. ඒක වාසිය යාලට. නමුත් ගර්ල්ස්ලට එහෙම කරන්න බෑ. ගර්ල්ස්ලා කොච්චර කැමති වුණත් කොච්චර සල්ලි ඉතුරු කරගන්න හිතුවත් ඒක කරන්න බෑ. ගර්ල්ස්ලට ඒක යන්න වෙනවා accommodation transport එකේ. ඉතින් වැඩට යද්දි ඔයාලට transport එක ඒ අදාළ වෙලාවට ගිහලා නගින්න විතරයි තියෙන්නේ. ආයේ එයාපෝට් එකේම බස්සනවා. ඊට පස්සේ එයාපෝට් එකේ දැන් වැඩ ඉවර වුණාට පස්සෙත් එහෙම ටයිම් ටේබල් එක තියෙනවා. අපිට බලාගෙන දුවලා එන්න තමයි තියෙන්නේ. ඇවිල්ලා බස් පැවිලියන එකේ අපිට ඉන්දියාම අපේ බස් එකේ නම්බර් එක ගහලා ඒ බස් එක එනවා. ඒක ඉනගලා අපිට ආයේ accommodation එකට යන්න තමයි තියෙන්නේ. ඕක එකක්. ඒ වගේමයි ඔයාලට එක මීල් එකක් හම්බ වෙනවා. ඔයාලා වැඩ කරන අතරතුර. ඒ කියන්නේ අපි නයිට් ෂිෆ්ට් එකකට ගියාම සමහර කලාවට මිඩ්නයිට් එකට බඩගිනියන්නත් පුළුවන්. සමහර කලාවට එම් බඩගිනි නෑ වගේ න අපිට බ්‍රෙක්ෆාස්ට් එකට බඩගිනියන්නත් පුළුවන් නේද? මොකද නයිට් ෂිෆ්ට් එකේ ඒ ඔක්කොම සෙට් වෙනවා. සමහර අපි 11 විතර ගියාම 3 විතර වෙද්දි බඩගිනියන්නත් පුළුවන්. සමහර කලාවට නැත්තම් උදේ අපි 8-9 වෙනකම් වර්ක් කරනවානේ. එතකොට ඒකෙදි බඩගිනියන්නත් පුළුවන්. එතකොට එක මීල් එකයි ගන්න පුළුවන්. මීල් එක ෆ්‍රී. ඔයා හිතන්නකෝ ඒ මීල් එක එයාලා දෙන මීල් එක ගන්න නැතුව ඔයාලට ඕන සල්ලි දීලා එතනින් ඊට වඩා වැඩි දෙයක් අප්ග්‍රේඩ් මීල් එකක් ගන්නත් පුළුවන්. එතකොට ඔයාලට එක මීල් එකකුත් කටායාවේ ස්ටාෆ්ලට ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් හැමෝම වගේ කියන්නේ ඔයාලගේ බ්‍රේක් ටයිම් එකේ එතනට තමයි එන්නේ. කැමති නම් එයාලා දෙන මීල් එක ගන්න පුළුවන්. නැත්තම් සල්ලි දීලා ඔයාලගේ මීල් එක ගන්න පුළුවන්. ඒක දෙන්නේ ඔයාලගේ ස්ටාෆ් ID එක තියෙනවා. ඒක අපි මේ මැෂින් එක ටච් කරාම ඒක ඉන්වොයිස් එක එනවා. ඉන්වොයිස් එක ගිහලා ඒතන අපි කැෆෙටේරියා එකේ යාලා දුන්නම මීල් එකේ චොයිස් කරන් කියලා අපිට චූස් කරන්න පුළුවන්. මීල්ස් 3-4ක් විතර තියෙනවා. එන වෙලාව අනුව පරාක් වෙලා නම් ඉතින් කැෆෙටේරියා ඕපන් කරන ටයිම් එකේ ගොඩ අන්තිම එන්ඩ් එකේ එනවලකට එක ඉවර වෙලා මීල් එකේ අර එයාලා අයින් කරලා තියෙනවා. අවශ්‍ය තියෙන එක විතරක් තියෙනවා. මුලින්ම આવොත් ඒ ඔක්කොම 3-4ක් තියෙනවා. අපිට කැමති එක චූස් කරලා ඒ අදාළ එක අපිට දීලා එතන ඉන්වොයිස් එක එනවා. ඔයා චූස් කරේ 1 2 3 4 කියලා. ඒක දුන්නම ඔයාට මීල් එක යාලා දෙනවා. එතකොට ඒ මීල් එකත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඕවා තමයි මට ඔය අමතක වෙච්ච දෙකකට තියෙන්නේ. ඔය ෆැසිලිටිස් ඔක්කොම ඔයාලට හම්බ වෙනවා ස්ටාෆ් කෙනෙක් විදියට ආවොත්. ඒ වගේම තමයි ඔයා ස්ටාෆ් කියන්නේ කටායාව ID එක දුන්නම කටායාවවල තියෙන ගොඩක් ෂොප් වලින් ඕෆ් හම්බ වෙනවා. ඒ කියන්නේ ගිහලා අහන්න පුළුවන් මම කටායාව ස්ටාෆ් ඔයාලගේ මොනවාරි ඔෆර්ස් තියෙනවද කියලා. නැත්නම් ඕෆ් තියනවාද කියලා. ඒතර එයාලා නැත්තම් නැහැ කියලා කියනවා. තියනවා නම් ඔව් කියනවා කියලා කියන ගොඩක් ෂොප් වලින් දෙනවා. ඒක නිසා ගිහිල්ලා අහලා බලන්න මොනවාරි තියනවාද කියලා. ඒවත් ඔයාලට ස්ටාෆ් නම් හම්බ වෙනවා. ඉතින් ඒ ටික තමයි මට අමතක වෙච්ච ඒවාට තියෙන්නේ. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මීට අමතරව තව මොනාරි අහගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.
ඒ වගේ මොලට මොනවද මේ වීඩියෝ එක ගැන හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාලා මට කියන්න. හොඳයි නම් හොඳයි, නරකයි නම් නරකයි. මම දෙකම බාර ගන්නවා. ඒ වගේම දැන් ඔයාට විතරක් නෙමෙයි මේක ප්‍රයෝජනවත් වෙනවා කියන හිතනවා නම් ඔයාගේ යාළුවෙට මේක ෂෙයා කරලා කියන්න. මෙන්න මේ channel එකක් තියෙනවා subscribe කරලා තියාගන්න කියලා. හරි එහෙනම් මං අදට ගිහිගෙන මං අමාරුවෙන් තමයි කතා කරේ. ඔයාලට තේරෙන්නේ නැති සමහරකට මම ඔයාලට වීඩියෝ ගේන්න ඕන නිසාද මම මේක කරේ. ඒ ටික තමයි එහෙනම්. එහෙනම් මං අදට ගිහිල්ලා එන්න මම හිතනවා ඔක්කොම ආදරෙන් සතුටින් හොඳින් ඉන්නවා ඇති කියලා. මං එන අදට ගිහිල්ලා එන්න හැමෝටම ආදරෙයි subscribe කරන්න. එහෙනම් bye bye.